ආයි කොහමද ඔන්න අපි ආපහු පොඩ කාලයකට පස්සේ කට්ටියත් එක්ක හයිකින් එකක් යන්න කියලා. ඉතින් විශේෂ සමුත්තා ඉන්නවා ඔයාලත් එක්ක. කවුරුත් දන්න JMT. ඒත් එක්කම අපිත් එක්ක ඉන්නවා ආශේන්. හලෝ. නැවතත් දෙවනි ට්‍රිප් එකේ කට්ටිය සෙට් වෙලා ඉන්නේ. ඉතින් අලුත් කෙනෙක් ඉන්නවා ඉස්සරහින්. මේ ඉන්නවා සමීර මැක්ස්. අලුතෙන් අපිට යාළුවෙක් එකතු වුණා. ඉතින් අද අපි යන්නේ වමර කන්ද ඇල්ල උඩට. අපි මේ ඉන්නේ ලංකාවලට එන පාර. ඔයාලගේ මනස හොද වෙන හොඳම දර්ශන ටිකක් තමයි මේ තියෙන්නේ. බලලා ඉඳගන්න. හලෝ. ඉතින් ගොඩක් උඩට ඇවිල්ලා ඉන්නේ. ආවේ බඹර කන්ද යන්න කියලා හිතාගෙන. ඉතින් දැන් හිතුවා වැලිබංගුවට යන්න ඕන කියලා. මොකද දැන් තහනම් කලාපයක් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලත් එනවා නම් ඒක අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ. දැන් ඉන්නේ ලස්සනම තැනක. ආශේන් ඉන්නවා පිටිපස්සේ. JMT යනවා ඉස්සරහින්. ඊට ඉස්සරහින් අපි තවත් යාළුවෙක් ඉන්නවා. ඉතින් පේනවා ඇති කොහොමද view එක කියලා. කොහොමද දැන් ඉන්නේ අපි ලස්සනම තැනක. ඔයාලට බලා ගන්න පුළුවන්. පේනව නේද? මේ තියෙන්නේ මෙතන. මෙතන තියෙන්නේ ගොම්මෝල් ටික. ඊට පස්සේ වංගෙඩිගල අතම තියෙනවා. ඉතින් අපේ කදෝර භූමිය
දැක්කේ බලමු සුන්දර යානේ ලස්සන මේ පැත්තෙන් ඉතින් එක්ක චිකන් එක රෝස්ට් ඒත් එකම බලාගන්න පුළුවන් ලස්සන view එකක්. ඔයාලා කවුරුත් දන්න ඔයාලා ආදරය කරන කෙනෙක් ඉන්නවා. මම ඉන්නවා JMT. JMT කොහොමද ඔයාලට දැන් මොකද්ද මේ හයික් එක ගැන කියන්න තියෙන්නේ? මේක කියන්නේ පොඩ්ඩක් වේදලා ඉන්නේ. පොඩ්ඩක් වන්නේ වගේ සිද්ධියකුත් තියෙන්නේ නැත්තේ නෑ. ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් ලස්සන දර්ශනයක්. ඈත view එකත් එක්ක මෙතන අපේ චිකන් එක ඔස්සනවා. ඈතින් ලස්සනට view එක පෙනීගෙන යනවා. කොහොමද ආසේ ලස්සන quality view එකක් කඳු අතරින් ඔයාලට බලා ගන්න ආසනම් තියෙනවා. ඒත් එක්කම අපේ රාත්‍රී නිවහන මෙතනින් ලස්සන දිස් වෙනවා. දැන් නම් බොහොම සීතලක් තියෙන්නේ guys. අතරම මාරම අමාරුයි. ඒ තරම් මාර සීතලයි. ඉන්නලේ නැත්තම් ඉන්නත් සෑහෙන්න අමාරුයි. ඉතින් අපේ මෙතන චිකන් එක දැන් හොඳ පදමට ඇවිල්ලා තියෙනවා. අපි මේකට එකතු කරගමු බාබකියු සෝස් ටික. ඉතින් guys මේකේ හොඳ පද වෙන්න නම් අපි මේ හොඳට චිකන් එකේ සෝස් එක දවටන්න ඕන. දැන් හොඳ සුවඳකුත් එනවා. දැන් ඉතින් ටිකින් ටික වෙලා වෙනවා මේකේ රස විඳින්න. ඔයාලත් අනිවාර්යෙන්ම කැම්පින් එකක් ආවොත් මේ වගේ ෆන් එකක් නම් ගන්න ඕනේ. නැත්නම් ඉතින් වැඩකුත් නැහැ. ඉතින් guys කොහමද? ඔක්කොම වැඩට කියලා චුට්ටක් අන්සියක් දාගෙන හිටියා. බලන්න ගියා පැත්තේ කවුද ඉන්නේ කියලා. JMT අද රාත්‍රී කඳවුරු භූමිය ඇතුලේ අපි ඉන්නේ. අපේ කැමරාව තාම එළිය සූදානම් වෙනවා. අපේ චිකන් එක හොඳටම දැන් වැඩේ ඉවරයි. දැන් අපි කෑම කන්න තමයි හදන්නේ. බලමු අපි කෑල්ලක් කරලා.
ගයිස් දැන් කාලා බීලා චිල් එකේ සැපේ කට්ටි ඉන්නවා ටෙන්ට් එක ඇස්සේ අපේ ගිනිමැලයත් අපි නිවා දැමුවා ඉතින් දැන් ඔක්කොම කළුවරලා තියෙන්නේ මොකද අපි ගිනිමැලේ නිවා දාපු හේතුව තමයි ගිනි පුපුරක් හරි නිකන් හරි මේ කැලෑවට ගිහිල්ලා මේ කැලේ ගිනි ගත්තොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා ඔයාලා වුණත් අනිවාර්යෙන්ම රැයකදී ගිනිමැලයක් ගැහුවා මේක අනිවාර්යෙන් ඔළුව තියාගන්න ඕනේ ඉතින් අපේ කට්ටි ඉන්නවා දැන් චිල් එකේ දැන් ඉතින් නිදා ගන්න තමයි තියෙන්නේ අශේන් GMT සෙට් එකේ ඉන්නේ එහෙනම් good night කිව්වා guys come on good night night morning guys නැගිටලා ඉන්නේ දැන් කට්ටිය මොකද බලමු කොහොමද කියලා Hi guys. කොහොමද? සීතල යන්නත් එක්ක ඔන්න අපි හදාගත්තා Nescafe එක. බිල බලමු කොහොමද කියලා. සුපිරි. අපි බිස්කට් එකක් කමු. guys මෙතන තමයි අපි කැම්ප් කරේ. ඔන්න අපි කැම්ප් කරපු තැන කිසිම රොඩ්ඩක්වත් දාන්න නැතුව ආපු විදිහටම තියෙනවා. ඔයාලත් අනිවාර්යෙන්ම දැනගන්න ඕනේ. කැම්පින් ට්‍රිප් එකක් ආවම පරිසරය විනාශ කරන්න එපා. කිසිම රොඩ්ඩක් දාන්න එපා. හැමදේම ඔක්කොම පිළිවෙලට අරන් යන්න. එක්ක ඔයාලා ගේන රොඩ් ටික ඔයාලා බෑග් එකක් ගෙනලා ඔයාලාම අරන් යන්න. නැත්තම් මේ දාන්න එපා. එක්ක ගිනි තියන්න. ඉතින් එහෙනම් අපේ කැම්පින් ට්‍රිප් එකේ ඉදිරියේ තව තැනක් තියෙනවා අපි බලමු. ඉතින් guys දැන් අපි යන්න තමයි හදන්නේ. අපි දැන් යන්නේ තවත් ලස්සන තැනකට. කළුවලට. ඔයාලත් එන්න අපිත් එක්ක කළුවලට යන්න. guys අපේ ගමන ඉතින් නිවා ගන්නවා. තවත් සාපක වීඩියෝ එකකින් අපි අපේ එවනේ අනිවාර්යෙන් නා.